කොහොමද ඉතින් ඔයාලට මම මේ ගොඩ දවසකින් තමයි ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නේ. පහුගිය දිනවල ගොඩක් ගමන් බිමන් යෙදුන නිසා මට වීඩියෝ එකට වොයිස් දී ගන්නත් කාලේ තිබුණේ නැහැ. මට හිතුණා ඉතින් වීඩියෝ එක කරා නම් හොඳයි කියලා. මොකද තවත් දේවල් මට ඔයාලත් එක්ක බෙදා ගන්න තියෙනවනේ. මේ තියෙන මගේ ඩුබයි රෝස පාත්තිය. ඒකෙන් ලස්සනට මල් හැදිලා. මේ ළඟදි දවසක අපි ගියා සෙල්ල කතරගම ලක්ෂ්මී දේවාලෙට. මොකද පොඩි දෙන්නගේ බාරයක් නිදහස් කරන්න තිබුණානේ. ඉතින් ඒ යන අතරමඟ ගත්තු වීඩියෝ කීපයක් මම ඔයාලත් එක්ක බෙදා ගන්නම්. ඒ වගේම අපි නැවතිලා හිටියේ තාත්තගේ නංගිලා ගෙදර. ඒගොල්ලෝ ඉන්නේ තිස්ස. අපි ගියේ ඉතින් පාරි බස් එකේ තමයි. මේ යන අතරමඟ ගත්තු වීඩියෝ කීපයක්. ඇත්තටම දකුණු පළාතේ තියෙන සුන්දරම පරිසර පද්ධතියක් තියෙන්නේ මෙහි කියලා තමයි මට හිතෙන්නේ. වන සත්තු පිරිච්ච සුන්දර පරිසර පද්ධතියක් තමයි මෙහි තියෙන්නේ. ඒ වගේම පෞරාණික කමින් ගත්තත් ඒ වගේ. අපේ දුටුගැමුණු මහරජතුමාගේ පොඩි කාලේ ගෙවිලා තියෙන්නේ මාගමනේ. ඔයාලා මේ දකින්නේ හම්බන්තොට ලුණු ලේවාය. මේ වගේ තවත් කිහිපයක් තැන් තියෙනවා. දකුණු පළාතේ ඉන්න අපිට ගාල්ල පැත්තට ගියොත් ඒ පැත්තේ තියෙන සුන්දර වෙරළ තීරය අපට හරි සම්පතක් වගේම හම්බන්තොට තියෙන මෙන්න මේ සුන්දර පරිසර පද්ධතිය. ඒ කියන්නේ වන සතුන් බලන්න පුළුවන්. ඒ වගේම පෞරාණික අතින් වැදගත් තැන් කිහිපයක් අපිට මෙහෙදි බලා ගන්න පුළුවන්. ඔන්න ඔයාලා බලන්නකෝ ලුණු කඳු කොහොමද ගොඩ ගහලා තියෙන්නේ කියලා. ඉතින් ඒ පාර දෙපැත්තෙත් මේගොල්ලෝ ලස්සනට බෝගන් විලා වවලා යායක්ම හදලා. ඔන්න ඔය පේන්නේ සුදු පාට ඉටිකොළ වලින් වහලා තියෙන්නේ. අන්න ඒව තමයි ලුණු කඳු. ඔන්න මීට එහා පැත්තටත් එන්න ලුණු කඳු කිහිපයක්ම තියෙනවා. ඉතින් මේ බලන්නකෝ අපි කෑමට දාන ලුණු තියෙන්නේ මෙන්න මෙහෙම. ඉතින් අපි මේ යන්නේ චූටි අම්මලා ගෙදර. ඒගොල්ලන්ගේ ගෙදර තියෙන හරියට මුහුදක් මැද තියෙන දූපතක් වගේ. මට පේන්නේ එහෙම. මොකද කුඹුරු මැද්දෑවින් දූපතක වගේ හැඩේ කොටසක තමයි ඒගොල්ලන්ගේ ගෙදර පිහිටලා තියෙන්නේ. ඇත්තටම පුදුම නිස්කලංක පරිසරයක් ඒක. ගෙදරට එහා පැත්තෙන් පොඩි ඇලකුත් යනවා. ඔන්න ඉතින් මේ තියෙන අපේ චූටි අම්මලා ගෙදර මෙහි ඉතින් අත්ත හරිම ලස්සනට ඒගොල්ලෝ තියාගෙන ඉන්නවා. මේ තියෙන ගෙදර ළඟ තියෙන පොඩි ඇල මේකෙන් ඉතින් අපි ඉස්සර නානවා. දැන් නම් ඉතින් නාන්න බයයි. මේකේ දැන් කිඹුල්ලු එහෙමත් ඉන්නවලු. මට ඉතින් මෙහි ගොඩක් දේවල් වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද පොඩි දෙන්නත් ඉන්න නිසා හරිම සෙවිල්ලෙන් හිටියේ. මොකද ඇලකුත් තියෙනවා සුරතලයට ඇති කරන බල්ලොත් ඉන්නවනේ. ඒ නිසා මට ගොඩක් දේවල් වීඩියෝ කරගන්න කාලයක් තිබ්බේ නැහැ. ඒ දින බලන් හිටපු නිසා. Don't Marlin. එහෙදි ඔන්න මම දැක්කා මෙන්න මේ ගහ පිරෙන්නම ඕකිඩ් මල් හැදිලා.
මට ඉතින් දැක්කම හරි ආසයි. මං ඉතින් ඉත්තකුත් ඉල්ලගෙන ආවේ. නිකම්ම ඉත්තකුත් නෙවෙයි මලුත් එක්ක ඉත්තක් ඉල්ලගෙන ආවේ. මම හිතන්නේ ගහ මේ වගේ හැදෙන්න ගොඩක් කල් යනවා ඇති. මේ ඕකිඩ් මල නම් ගහේ ප්‍රමාණයටම තමයි හැදිලා තියෙන්නේ. ගහත් ලොකුයි මල් වැලත් ලොකුයි. ඉතින් මෙන්න මේ වගේ ඉත්තන් මම බොහොම අමාරුවෙන් බස් එකේ අරගෙන ආවේ. මේ බලන්නකෝ අපේ දඟවල්ලත් එක්ක කොහොම වීඩියෝ කරන්නද? අපි මේ සෙල්ල කතරගම ආවේ. සෙල්ල කතරගම මීට කලින් දෙපාරක් විතර ආවට මම මේ පැත්තට නම් ඇවිල්ලා තිබුණේ නැහැ. මේ ගලාගෙන යන්නේත් මැණික් ගඟේ කොටසක්. ඔන්න මම පුළුවන් ටිකක් වීඩියෝ කරගත්තා. දේවාලේ පැත්තේ තියෙන කොටස නම් මම වීඩියෝ කරේ නැහැ. ඔන්න හේදි මෙන්න මේගොල්ලොත් හිටියා. ලොකු කූඩුවක මේ වගේ කුරුල්ලු ගොඩාරියක්. අපේ මල්ලි බබාට නම් හරිම සතුටුයි. මොකද හැම තැනම දුව හැමදේම අතපත ගන්නවා. ඉතින් අපි අන්තිමට ගියේ තිස්ස වෙහෙර වඳින්න. එහෙ තමයි අර තිත්ත නැති කොහොඹ ගහ තියෙන්නේ. ඔය අපේ ලොකු දුව ඉන්නේ අන්නේ කොහොඹ ගහ යට. එහෙනම් ආයි දවසක හමු වෙමු.